ප්‍රායෝගික පරීක්ෂණයේදී කන්දක් උඩ නවත්තලා වාහනය පස්සට නොගොස් බ්‍රේක් එකෙන් සහ ක්ලච් එකෙන් අපිට වාහනය ගන්න පුහුණු වෙන්න වෙනවා. ඒක ප්‍රායෝගික පරීක්ෂණයේ ඊටාම වැදගත් අංගයක් විදිහට සලකනවා. ඒතර මේ වගේ ඒ වගේම නගරබද ප්‍රදේශවල ඩ්‍රයිවිං කරන්න යනකොට ඒ වගේම කඳු බෑවුම් සහිත ප්‍රදේශවල ඩ්‍රයිවිං කරන්න යද්දී මේ ක්ලච් බැලන්ස් එක ඊටාම වැදගත් වෙනවා. අපිට රියදුරු බරපත ලබා ගත්තන් පස්සේ බොහෝ අය ඩ්‍රයිවිං කරන්න බය ගතියක් තියෙනවා. ඒ වගේම ගෙදර අය වාහන ගෙදර තිබුණත් ඒගොල්ලෝ ඒ අයට දෙන්න මැලි වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. මාර්ගයේ අනෙකුත් රියදුරන්ගේ කෑ ගැසීම් සහ හෝන් වැනි ශබ්ද නිසා ගොඩාක් ආධුනිකයන් අපහසුතාවයට පත් වෙනවා මහා මාර්ගයේදී. අපි ඩ්‍රයිවිං ඇකඩමි එකකින් මෙන්න මේ තියෙන තත්ත්වයන් තේරුම් අරගෙන ඔබගේ වාහනයෙන් සහ ඔබගේ නිවසටම පැමිණලා එම පුහුණු වීම කටයුතු කරන්න අපි කටයුතු කරමින් ඉන්නවා. වසර 15ක් විතර පළපුරුද්දක් තියෙන මම මේව පුහුණුව ලබා දෙන්නේ ඔබගේ වේගයට ගරුත්වයක් ලබා දෙමින්. අපි උගන්වන්නේ විශ්වාසයෙන් යුතු ආරක්ෂාකාරීව රිය පදවන්නේ කොහොමද කියන එක. බිය තුරු කරගෙන රිය පැදවීමේ නිදහස භුක්ති විඳීම සඳහා ඩ්‍රයිව් ඇකඩමි අමතන්න.